අපිත් එක්ක ඉන්නවා රෙක් කැම්පස් එකේ වයිට් කෝට් සෙරමනි එකට ආපු බොහොම සුවිශේෂ දෙපළක්. සුසිල් නුගවෙල මහත්මයා සහ එතුමාගේ ආදරණීය බිරිඳ. ඉතින් මේ නුගවෙල පවුල අද ඇවිල්ලා ඉන්නේ විශේෂ කාරණාවකට. අපිට කියන්නකෝ මේ වාසනාවන්ත සතුටුදායක පණිවිඩය ඔබේ පුතා ගැන. තෙම මේ අවස්ථාව මට ඇත්තන ගොඩක් සතුට ඇත්තට සතුටේ ආරම්භයක් ගන්න. මොකද දැන් ලෝක ඇත්තටම පින්වන්තරයි වෘතීන් වශයෙන් විනක් කරන්න පුළුවන් සේවාවන් දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබට දෙවිවරයෙක් වෙන්න බැරි නම් බැරි නම් මගේ පුතා හරි දෙන්න යවන්න ඕනේ. වෛද්‍යවරයෙක් වෙන්න කියලා කියන්නේ. නැත්තම් ගුරුවරයෙක්. ගුරුවරයෙක්. ඒ දෙක තමයි දකින්න. ඉතින් ඒ ආරම්භයට අපි අද එකතු වෙලා ඉන්නවා. එතකොට ඒ සතුටේ ආරම්භය කියලා තමයි මට දැනෙන්නේ. ඉතින් මේකෙදි ඇත්තටම ඉතින් අර පින්වන්ත බවත් එක්ක දැන් එයා යම්කිසි සේවාවක් කළා ලෙඩෙක් සුව කරනවා නම් ඒකේ වක්‍රාකාරව අපිටත් යම් දෙයක් ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙලා නෙමෙයි. ඒත් එක්කම දරුවෝ ඉස්සරහට යනකොට අපි ඒක සතුටු වෙනවා. ඒකයි ඇත්තටම ලොකු සතුටක් දැනෙන්නේ. ඔබතුමා සේවය කරන්නේ වරාය අධිකාරී ඔබේ ආදරණීය බිරිඳ. එයත් ඉතාම ඉහළ රැකියාවක් කරනවා. ඒ ගැනත් කියමු. ඇය තමයි නේද? ඔබේ පවුල ඇදගෙන යන විශාලම ධෛර්ය ශක්තිය. ලොකු ශක්තියක් ඇත්තටම මෙතන තියෙන්නේ. එතුමිය වැඩ කරන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කෙනෙක් විදිහට කාර්ය කරනකොට ඒ තියෙද්දි මේ දරුවන්ගේ වැඩත් ඔක්කොම කරනවා. කොහොම කරගෙන යනවා ඉතින්. ලොකු බ්‍රෙක් කැම්පස් එක ඔබේ ආදරණීය පුතාට දුන්නු මේ අවස්ථාව පිළිබඳව ඔබ පුතුමා කොහොමද දකින්නේ? ඇත්තටම මෙතන අර පොඩි දිගිඩියාවකින් තමයි අපිත් පසු වුණේ. දරුවෝ වශයෙන් ඒ කට්ටියත් මේක අවබෝධයක් ඉස්සෙල්ලා ලබා ගන්න පුළුවන් දෙගිඩියාවෙන් පසු. නමුත් මෙතෙන්ට ආවට පස්සේ දැක්ම හරි තැනකට යොමු කරා ඇත්ත මේක ගොඩක් වටිනවා. ඒත් එක්කම අපි එක්ක ගොඩක් සමීප වුණා හැමෝම. හැම අවස්ථාවෙම ගොඩක් සමීප වුණා. අපේ ධනාත්මක සිතුවිලි ඇති කරා දරුවන් අතර මේකයි මුතේවා ඒක ගොඩක් වටිනවා. ඒ අර සුහදශීලී සේවයක් අපිට ලැබුණ එක ගොඩක් වටිනවා. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ වසර 30ක බොහොම විශ්වාසනීය සේවාවක් ඉෂ්ට කරමින් යන රෙක් කැම්පස් එක ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා කියන කාරණාව ඒ කියන්නේ ඉතින් අනෙකුත් දෙමෝපියන්ටත් කියන්න පණිවිඩයක් ඇති ඔබතුමාට. ඇත්තටම මේ කිසිම අවිශ්වාසයකින් තොරව මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියලා අපි හැමෝටම කියනවා. සම්බන්ධ වෙලා තමන්ගේ පුතාගේ දුවගේ අනාගතය බොහොම ශක්තිමත් කරලා බොහොම පින්වන්ත රැකියාවකට යොමු කරන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අද සතුටින්ම ඉන්න දෙපළා ඔබ දෙපළට සුබ ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය වෙන්න කියලා. බොහොම ස්තුතියි. Brick Campus. We make your dream a reality.